Hello yani deh කොහමද දාදාත් ඉතින් ආව කාලෙකින් ඉස්සුස්සේ යාළුවොත් මම vlog එක ඉතින් අදාරන්න ඇවිල්ලා තියෙන්නේ කෙලිම weekend vlog එකක් ඉතින් සෙන්සර් අද ගියා නේද ඒ දවස් එකේ ගෙවන ජීවිතේ තමයි අදාරන්න ඇවිල්ලා තියෙන්නේ ඔය like එකක් දාලා comment කරලා share කරලා subscribe කරලා තියෙනවා එහෙනම් වැඩි කතා කරන්න නැතුව වීඩියෝ එක A few moments later. හරි යාළුවෝ ඉතින් ගේ 7-6 ගානක vlog එක කරේ දැන් වෙලා ඇවිල්ලා 12යි හරිද ඉතින් මම මෙච්චර ක්ලාස් ගියා ක්ලාස් ගිහලා එලා ක්ලාස් එකේ කරපු ඔක්කොම ටික පාඩම් කරලා කාලා බීලා තමයි කරන්නේ. සෙනසුරාදා අතවගේ දවසක මගේ vlogs එක තමයි අද මේ දැන් යන්නේ. මගේ YouTube එකේ මම channel එක නැතිලා තිබුණා. ඒ email එක ගාලා එක එන සීන් දාලා කොහේ channel එක අරන් දුන්නා. දැන් ඉතින් වීඩියෝ ටිකක් චුට්ට දාන්න. දැන් ඔක්කොම ඉවරයිනේ. තව චුට්ටක් තියෙනවා තව පාඩම් වැඩ නම් කරන්න. වැහි කරවලක් තියෙනවා. වැහි කරවල මෙහෙම තමයි දැන් දවල්ට කන්න ඕනේ. ඉතින් අද මෙහෙම තමයි මගේ දවස යන්නේ. නැසෙත්. හරි යාළුවනේ ඉතින් මම කන වෙලාව ඉතින් දැන් වෙලා එකයි ගානක් දවන්නේ. ඉතින් කතා ටීවී බල ඉන්නම ඉතින් මම කැමතිම කටුන තමයි SpongeBob. A few moments later. හරි යාළුවනේ ඉතින් මම දැන් කාටුන් බලලා කාලා බීලා ඔක්කොම කරලා මට පොතක් කියවන්න. ඉතින් හැමදාම මේ ටයිම් එකට පොතක් කියවනවා. කියලා ඉතින් ඊට පස්සේ ඊළඟට කරනවා පේපර් උත් කරන එකක් තියෙනවා. ඉතින් එහෙනම් චුට්ටක් A few moments later. හරි ඉතින් දැන් මම පේපර් කරන වෙලාව ටීවී එක දාලා තියෙන එක නම් මම ඉපා පයිසා යාළුවෝ දැක්කුණා. මම මේ පේන්නේ නේ ඇත්තටම මම මේ ටයිම් එකට කොහොමද පේපර් කරනවා. ඉතින් මගේ ජීවිතේ ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මම මේ වීඩියෝ කරේ. A few moments later. හරි යාළුවනේ ඉතින් අපේ යාළුවෝ ටිකක් එක්ක ආවා මැච් එකක් ගහන්න. තාලා කැමති රෙකෝඩින් එක පෙන්නනවාද? ඉතින් එහෙනම් ගහමු මැච් එක. හරි ඉතින් දැන් මගේ මේ ටයිම් එක පොඩ්ඩක් ෆෝන් එක බලන්න. ඉතින් දැන් channel එක දාගෙන වීඩියෝ වලට මොනවද මේ කියලා බලලා තමයි ඉන්නේ. ඉතින් මම පොඩ්ඩක් බඩගින්නට මාළු පාන්යක් හවස. ඉතින් කකා පොඩ්ඩක් ඉස්සරහා සිරිනර්මනල් බවන දෙන්නද කැල්ලක් කාලට. A few moments later. ඉතින් දැන් හවස 6යි 10 විතර ඇති. මට දැන් මේ පොඩ වැටෙනවා. ලස්සන හැන්දෑවක්. ඉතින් ඔයාලත් එක්ක මම පොඩ්ඩක් කතා කරන්න ආවේ. ඉතින් මම සමාවෙන්න ඇත්තටම මම මාස 3කට පස්සේ තමයි මේ වීඩියෝ එක දාන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් ඇත්තටම මගේ channel එක මිසින් වෙලා තිබ්බේ මම කාලා බැලලා ගණන් මඤ්ඤම් ගහලා කොහමද channel එක ගත්තා මම අර වෙලාව බැලුවේ පොඩ්ඩක් වීඩියෝස් එහෙම මොනවද වෙලාද කොපිරයිට් නම් දෙකක්ද තුනක් තියෙනවානේ. ඉතින් කාලේ වීඩියෝ එක එඩිට් කරෙත් නෑ නේ ඉන්න එඩිට් කර හිටියේ. ඔයාලට පේනවද දන්නේ නෙළුම් කුළුණ මේ පොඩ්ඩක් බ්ලර් වෙලා වගේ පේනවානේ. ඔයාලට පේනවද දන්නේ අම්බෝ ගොරවනා යාළුවනේ. ගොරවනා අර ඇත්තටම අද දවසේ ඉතින් ගොඩක් ලස්සන දවසක් කියලා මම හිතනවා. ඉතින් වීඩියෝ ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ගිහින් එන්න.
ඉන් යන සුබ දවස හැමෝටම ජයවා. මම ඩේස් ඔෆ් සෙනසුරා.